එකෝමත් එක රටක සුන්දර පුංචි ගමක පුංචි කුමාරයෙක් ජීවත් වුණා. ගමේ කවුරුත් එයාට ආදරයට කිව්වේ ටින් පුතා කියලා. ඉතින් යා මේ ඉස්කෝලේ යන්නයි ලෑස්ති වෙන්නේ. අදනම් වතුරේ නැටලා උදේම අම්මගෙන් ගුටියකුත් කයි වගේ. ඔය මම කිව්වේ තින් පුතා කොහොම හෙටෙනවා? වතුරේ නටනවට දෙනවා මං ගුටියක් හරිද? සපත්තු දාගත්තා. බෑග් එක ගත්තා. දැන් ඉස්කෝලේට යමු. මේක තමයි මගේ ලස්සන ඉස්කෝලේ. ඉතින් මෙහෙම ටිකින් ටික සුන්දර පාසල් කාලය ගත වුණා. නොදැනීම මතක විතරක් ඉතිරි කරලා වසර 13කුත් ගෙවිලා ගියා. ටින් පුතා දැන් ලොකු කොල්ලෙක්. හොඳින් පාඩම් වැඩ කරපු නිසා ඒ ලෙවලුත් ඊතුණක් තරම් පාස් වුණා. ඉතින් ඊට පස්සේ මේ ටින් පුතා එයාගේ ගමේ ඉස්කෝලේ වගේම ලස්සන ලොකු නගරයක තියෙන වෛද්‍ය විද්‍යාලයකටත් තේරුණා. ඉතින් කොහොම හරි මම මෙඩිකල් ෆැකල්ටි එකටත් ආවා ඔන්න. යාළුවනේ තව ගොඩක් දුර යන්න තියෙනවා. ඉතින් අපි කාලයට ඉඩ දෙමු. ඉතින් යාළුවනේ මේ තමයි ටින් පුතාගේ එහෙමත් නැත්නම් ටින් මාමගේ කතාව. අද ඉඳන් ඉස්සරහට ටින් මාමා විදිහටත් ටින් පුතා විදිහටත් ડોක්ටර් ටින් විදිහටත් ඔයාලා ගාවට මම එනවා. මාව subscribe follow කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.